ඔයා බර අඩු කරගන්න උත්සාහ කරන්න. නමුත් මොනතරම් එක්සර්සයිස් කරත් ඔයාගේ බර ස්කේල් එක උඩ සේම් නම්බර් එකම නම්බර් එක ඕක පල්ලෙහාට යන්නේ. මොකද්ද මේකට හේතුව වෙන්න පුළුවන්? හේතු කිහිපයක්ම තියෙනවා. ඔන්න එහෙනම් බලන්න මොනවාද මේ හේතු කියලා. පළවෙනි එක ඔයා කැලරි ඩිෆිසිට් එකකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාගේ බර අඩු කරගන්න. ඔයා එක්සර්සයිස් උත් කරනවා නම් ඔයා එක්සර්සයිස් වලදී කැලරි 300ක් විතර බර්න් කරනවා. හැබැයි ඔයා ගෙදර ආවට පස්සේ ඔයාට නොදැනුවත්වම සමහර විට ඒ ඔයා බර්න් කරපු කැලරි ප්‍රමාණය හෝ ඊට වැඩි කැලරි ප්‍රමාණයක් ඔයා ගන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හොඳට කල්පනා කරලා බලන්න ඕන ඔයා දවස් 30 කන්නේ මොනවද කියලා. ඔන්න එතකොට ඔයාට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. දෙක. මං කිව්වා වගේ දෙවෙනි හේතුව. සමහර විට ඔයා කාඩියෝ විතරක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කාඩියෝ මම කියන්නේ නරකයි කියලා ඔයාට ඔයාගේ කැලරි බර්න් කරගන්න කෙට්ටු වෙන ප්‍රොසෙස් එකට බර අඩු කරගැනීමේ ප්‍රොසෙස් එකට කාඩියෝ ගොඩක් වැදගත්. නමුත් ඔයා බොඩි කම්පොසිෂන් එක වෙනස් කරන්න යනවා නම් ඔයාගේ බොඩි එකේ පෙනුම ටෝන් කරන්න ඒ දේවලුත් බලාපොරොත්තු වෙනවා නම් ඇත්තටම ඔයා කාඩියෝ විතරක් කරලා මදි. ඔයා අනිවාර්යෙන් ස්ට්‍රෙන්ත් ට්‍රේනින්ග් උත් පටන් ගන්න ඕනේ. ස්ට්‍රෙන්ත් ට්‍රේනින්ග් කරනවා නම් ඔයාට තවත් කැලරි බර්න් වෙන එක වැඩි වෙනවා. ඔයා ට්‍රේනින්ග් ඉවර කරාට පස්සෙත් ඔයා ගෙදර ගියත් ඔයාගේ ඇඟේ කැලරි බර්න් වෙන එක නවතින්නේ නැහැ. ගොඩක් වෙලා යනකම් ඒ කැලරිස් බර්න් වෙනවා. තුන්වෙනි එක ඔයා හිතනවට වැඩිය ඔයාගේ පෝෂන් එක ඔයා කන්න ගන්න පෝෂන් එක ලොකු වෙන්න පුළුවන්. ඔයා හෙල්දි මීල් ගන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔයා ගන්න පෝෂන් එකේදී හරි මට බඩගිනි. අද මම මේ දේවල් ගන්නවා මේවා හෙල්දි කියලා. ඔයා නට්ස්, සෝස්, ස්මූති වගේ දේවල් වැඩිපුර ගත්තොත් ඒ වගේ ඔයාගේ කැලරි ඉන්ටේක් එක පරාද කරලා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ඔයාගේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. අන්න ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. 4. හතරවෙනි එක. ඔයා ජිම් එකට ගිහිල්ලා පැයක් එකමාරක් වර්ක්අවුට් කරලා හොඳට කැලරි බර්න් කරලා ගෙදර එන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයා ගෙදර ආවට පස්සේ පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න ඔයා මොනවද කරන්න කියලා. පඩිපෙලක් නගින්න තියෙනවා නම් ඔයා වැඩට ජිම් එකට ගිහලා වැඩට යනවා කියලා හිතන්නකෝ. ඔයාට පඩිපෙලක් නගින්න තියෙනවා ලිෆ්ට් එකකුත් තියෙනවා. ඔයා මොකද්ද ගන්න? ඔයා සමහර විට ලිෆ්ට් එක ඉක්මන් කියලා වැඩට පරක් වෙලා කියලා ඔයා ලිෆ්ට් එකේ යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රේන් ස්ටේෂන් එකට යනකොට ඔයාට පඩිපෙලෙන් නගින්න පුළුවන් මේක ඔයා ලිෆ්ට් එකක් ගන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල්. ඒත් එක්කම ගෙදර ඇවිල්ලා කරන අනිත් වැඩ. ඔයා ටීවී බලනවා නම් ඉඳගෙන ගොඩාක් වෙලා එහෙම නැත්නම් ඔයාගේ බොඩි එක ඇක්ටිව් නැතුව තියා ගන්නවා නම් ඔන්න ඉතින් එතනත් වැරද්දක් තියෙනවා. ඔයා ජිම් එකේ වර්ක්අවුට් කරලා ආවට වැඩක් නෑ. ඔයාගේ දවස් 30ෙම ඔයාව ඇක්ටිව් තියාගන්න බලන්න. 5. පස්වෙනි එක. ඔයාට අවශ්‍ය රිකවරි එක දෙන්නේ නැත්තම් එහෙම නැත්තම් ඔයා එක්සර්සයිස් කරනවා. එක්සර්සයිස් කරලා ආවත් ඔයා හැමතිස්සෙම ඉන්නේ ස්ට්‍රෙස් එකේ. ඔයා පැයකට නිින්දක් ඔයාට ලබා දෙන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාගේ බොඩි එකේ කෝටිසෝල් හෝමෝන ඩෙවලොප් වෙනවා. ඒකෙන් ඔයාට වෙන්නේ හොඳක් නෙමෙයි. මොකද ඔයා ස්ට්‍රෙස් ඉන්නකොට වෙන දේවල් තමයි ඔයාට බඩගින්න වැඩි වෙනවා. ඔයාට ඔයාගේ කැලරි ඉන්ටේක් එක පාලනය කරගන්න බැරි වෙනවා. ඒත් එක්කම තමයි ඔයාගේ එනර්ජි ලෙවල් එක ඩවුන් යනවා. ඊට පස්සේ ඔයාට දවස් 30 කරන වැඩ හරියට කරගන්න බැරි වෙනවා. ඔයාගේ එක්සර්සයිස් කරන එකත් කන්සිස්ටන්සි එක හරියට පවත්ව ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වරද වෙනවා කියන්නේ ඔයාගේ weight loss journey එකට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. හරි. අවසානයේට ඔයා හිතන්න එපා ඔයා එක්සර්සයිස් කරලා ඉවරනාට පස්සේ හරි අද මම එක්සර්සයිස් ටික ඉවර කරා දැන් මගේ දවස ෆ්‍රී කියලා. නෑ. ඔයා ඉස්සරහට හිතන්න අද දවසේ මම මොනවද කරන්නේ? මොනවද මගේ ප්ලෑන්ස්? ඒක මම මොන විදිහටද ප්ලෑන් කරගෙන කරන්නේ? මම ඇක්ටිව් වෙන විදිහට කියලා දවස ප්ලෑන් කරගන්න. එතකොට ඔයාට ලේසියෙන්ම ඔය ස්කේල් එකේ තියෙන නම්බර් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හાર્ඩ් විදිහට එක්සර්සයිස් කරන එක්සර්සයිස් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක සේව් කරගන්න තවත් කෙනෙකුට බෙදා හරින්න. ඔයගොල්ලන්ට ඉස්සරහටත් තව ෆිට්නස් ටිප්ස් අවශ්‍ය නම් ආසනම් දැනගන්න. එහෙනම් ඉතින් මාව ෆලෝ කරගෙන යන්න.